හෝඩන් තැන්නේ නෙළුව වසන්තය බලන්ඩ අපි ගිය චාරිකාව. අපි උදේ 6 මාට විතර වැලිමඩින් පිටත් වෙලා උදේ 7ට විතර ඔහි හරහා හෝඩන් තැන්න පාරට ඇතුල් වුණා. මේ පාරේ සුන්දරත්වය ගැන කලින් කීප සැරයක්ම මම වීඩියෝ වලින් ඔයාලට පෙන්නුවා. ලංකාවේ තියෙන ලස්සනම පාරක්. ඉතින් මේ පාරේ ඔහි රේල්වේ ස්ටේෂන් එකෙන් පහු කරලා ටිකක් උඩට යද්දි පාර දෙකට බෙදෙනවා. එකක් යකාගේ පැඩිපෙළ පැත්තට සහ අනික හෝඩන් තැන්න පැත්තට. ඉතින් අපි හෝඩන් තැන්න පැත්තට යන පාරේ දිගටම ඉස්සරහට ගියා. අපි මේ ගමන ගියේ ඔක්තෝබර් 4 වෙනිදා. කලින් දවසේ රෑ හොඳටම වැස්සට මේ දවසේ උදේ හොඳ කාලගුණයක් තිබුණා. ඒ නිසා මේ විදිය ලස්සන පරිසරයක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් උදේ 7:40 වගේ වෙද්දී අපි ඔහිය පිවිසුමට ළඟා වුණා. එතනින් ටිකට් එකක් අරගෙන හෝඩන් තැන්නට ප්‍රවේශ වුණා. හෝඩන් තැන්නට ටිකට් එක දෙද්දී තැන්නේදී හැසිරෙන්න ඕන විදිය ගැන කිසිම දැනුවත් කිරීමක් කළේ නැහැ. බෝඩ් වල හැසිරෙන්න ඕන විදිය නීති රීති සඳහන් කරලා තිබ්බත් සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් වෙලා ලොකු සෙනගක් එන මේ වගේ ලෝන් වීකෙන්ඩ් එකක මිනිස්සුන්ව දැනුවත් කරන්න නිලධාරීන්ව යොදවලා තිබ්බනම් පරිසරයට වෙන බලපෑම අඩු කරගන්න තිබ්බා කියලායි මං නම් හිතන්නේ. කොහොමුණත් ඔහිය පිවිසුමින් ඇතුළු වෙන තැන ඉඳලම පාර දෙපැත්තේ හරිම ලස්සනට නෙළුම් මල් පිපිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. හෝඩන් තැන්නට යන පාර නම් මේ විදිහට තමයි තියෙන්නේ. සමහර මිනිස්සු කියනවා ටිකට් එකක් අරන්වත් පාර හදන්නේ නැහැ කියලා. හැබැයි මෙහෙමවත් පාරක් ඕනේ නැහැ. සඳ තැන්නේදී වගේ ජීප් සර්විස් එකක් දාලා හරි පයින් හරි යන්න ඕනි කියලා නීති දැම්ම නම් ලංකාවේ හදවත වගේ වටින මේ පරිසරය මීට වඩා ගොඩක් ආරක්ෂා කරගන්න තිබුණා. ඉතින් පාර ඉස්සරහට යද්දී සමහර මිනිස්සු පාරේ ඇතිරිලිලාගෙන වන්දනා ගමන් ගිහින් වගේ කෑම කනවා, ගෝන්නුන්ට කෑම දෙනවා, කැලේ අස්සවල් වලට ගිහින් වීඩියෝ කරනවා එහෙම අපි දැක්කා. ඇත්තටම ගොඩක් මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ නොදැනුවත්කම නිසා. තැන්නට ටිකට් එකක් ගද්දිම නීති රීති ගැන වචනකින් හරි උපදෙස් දුන්නා නම් මේ හැසිරීම ගොඩක් දුරට අඩු කරගන්න තිබුණා. හෝඩන් තැන්න කොච්චර වටිනවද කියලා වෙනම වීඩියෝ එකකින් අපි කතා කරමු. කොහොම හරි අපි උදේ 8 විතර වෙද්දී තොටුපළ කන්ද ට්‍රේල් එක පටන් ගන්න තැනට ළඟා වුණා. හෝඩන් තැන්නේ තියෙන නීත්‍යානුකූලව නෙළුම් මල් බලන්න තියෙන හොඳම ට්‍රේල් එක තමයි මේ තොටුපළ කන්ද ට්‍රේල් එක. මේ ට්‍රේල් එකට ඇතුල් වෙද්දිත් කිසිම විදිහක පරීක්ෂාවක්වත් උපදෙස් දීමක්වත් සිද්ධ වුණේ නැහැ. හැබැයි කියන්න සතුටුයි කොච්චර සෙනගාවත් මේ ට්‍රේල් එකේ කිසිම තැනක පොලිතින් ප්ලාස්ටික් කිසිම දෙයක් විසි කරලා තියෙනවා අපිට නම් දකින්න ලැබුණේ නැහැ. ඉතින් ඇත්තටම ෆොටෝ වල වීඩියෝ වල දැක්කටත් වඩා ලස්සනට නෙළුම් මල් පිපිලා පරිසරය හැඩවෙලා තිබුණා. රෝස පාට, දම් පාට, සුදු පාට විවිධ වර්ණවල නෙළුම් මල් පිපිලා තිබුණා. ඔයාලත් නෙළුම් වසන්තය බලන්න යනවා නම් නෙළුම් මල් කඩන්න හිතන්නවත් එපා. ඒක නීති විරෝධී වැඩක් වගේම පරිසරයට ගොඩක් හානිදායක වැඩක්. ඒ වගේම ට්‍රේල් එකෙන් පිට යන එක, පොලිතින් ප්ලාස්ටික් බැහැර කරන එක, JBL දාගෙන ഘോഷා කරන එක වගේ දේවලුත් හෝඩන් තැන්නේදී සම්පූර්ණයෙන්ම නීති විරෝධී දේවල්. ඉතින් කොහොම හරි අපි උදේ 9:30 වගේ වෙද්දී දිව්‍ය ලෝකයක් වගේ ලස්සන නෙළුම් යායක් මැදින් තොටුපළ කන්ද මුදුනට ළඟා වුණා. තොටුපළ කන්ද මුදුන මෙන්න මේ විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ. ඔය විදිහට නෙළුම් වසන්තයේ සුන්දරත්වය බලපු අපි තොටුපළ කන්දට සමුදීලා ආයෙමත් පල්ලම් බැස්සා. අපි ආපහු තොටුපළ කන්ද එන්ට්‍රස් එක ළඟට එද්දී උදේ 10 විතර වුණා. ඒ වෙද්දී මේ ලස්සන නෙළුම් වසන්තය බලන්න ලොකු සෙනගක් ඇවිත් හිටියා. කිලෝමීටර් ගාණක් දුරට ට්‍රැෆික් එකක් ඇති වෙලා තිබ්බා. ඉතින් ওই විදිහට තමයි නෙළුම් වසන්තය හොයාගෙන ගිය අපේ ගමන ඉවරුනේ. ඔයාලා මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.